Your UK education journey begins here. Expert student visa support. Email or call us today. Sri Lankan entrepreneurs, take your business to the UK with the Global Talent Visa. No job offer required. Call us or email us today to get started. විදේශ රැකියා සිහින සැබෑම යථාර්ථයක් බවට පත් කරන ලංකාවේ ප්‍රථම සහ එකම රූපවාහිනී වැඩසටහන The Foreign Employment සුපුරුදු විදිහට ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදී අපි විශේෂිත වූ මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේ පිළිබඳව පසුගිය කාලවකවානුව පුරාවට සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපි තාමත් හොඳින් දැනුවත් වුණා. ඔබ දන්නවා විශේෂයෙන්ම එංගලන්තයේ වෙසෙන ආදරණීය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ඔබට මේ වන විට යම්කිසි ගැටලුකාරී තත්වයකට මුහුණ දීලා සිටිනවා කියලා අපි දන්නවා. මම අර ඒකයි වැඩසටහනේ මුලින්ම මම සඳහන් කරේ ඔබට. ඉතින් මේ කාරණය පිළිබඳව අද දවසේදී අපි ඉතාමත් හොඳින් ඔබව මේ සත්‍යතාවය පිළිබඳව ඉතාමත් හොඳ දැනුමක් ලබා දෙන්නට තමයි අද දවසේදී අපි The Foreign Employment වැඩසටහන හරහා ඔබව දැනුවත් කරන්නට මේ විදිහට එකතු වෙන්නේ. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අපිත් සමග එකතු වෙනවා එංගලන්තයේ සිට කැපිටල් ලීගල් සොලිසිටර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂිකා චමිලා උඩගෙදර මහත්මිය. මම හිතන්නේ මීට පෙරත් අපිත් සමග වැඩසටහනකින් මම අපිත් සමග සම්බන්ධ වෙනවා. ඉතින් මෙතුමිය එංගලන්තයේ වෙසෙන අපේ ආදරණීය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට වගේම ලංකාවෙන් එංගලන්තයට බලා පිටත් වන්නට බලාපොරොත්තු වෙමින් සිටින උසස් අධ්‍යාපනය වෙනුවෙන් හෝ එහෙම නැත්නම් රැකියා අවස්ථාවකට හෝ වේවා වෙනත් ඕනෑම කටයුත්තකට එංගලන්තයට විදේශගත වන්නට බලාපොරොත්තු වෙමින් සිටින ඔබ වෙනුවෙන් ඉතාමත් හොඳ පණිවිඩ රසක් රැගෙන ආපු වැදගත් කාන්තාවක් චරිතයක් ලෙකොත් මම හිතන්නේ මම නිවැරදි ඒ නිසා වෙනමත් දවසේදීත් මේ කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන කාරණේ පිළිබඳව කතා බහ කරන්නට කතා බහට ලක් කරගන්නට ඉතාමත් ගැළපෙනම සුදුසුම කෙනායයි මා විශ්වාස කරපු නිසා ඉතින් අපි අයව සම්බන්ධ කරගන්නවා මේ විදිහට. දැන් මේ දිනවල එංගලන්තයේ වෙසෙන බොහෝමයක් දෙනෙකුට තිබෙන ලොකුම ගැටලුව තමයි ඩිපෙන්ඩන්ට් වීසා ඉන්න ඔබට නැවතත් ලංකාවට එන්නට වේද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි ඔබ මේ වෙන විට ජීවත් වෙන්නේ කියලා අපි දන්නවා. අපි දන්නවා සමාජ මාධ්‍ය හරහා විවිධ වූ කාරණාවන් පිළිබඳව කතා බහට ලක් වෙනවා. ඒ වගේම තමයි ඔබ මේ වෙන විට එංගලන්තයේ සිටියත් එහෙමත් නැත්නම් ලංකාවේ එංගලන්තයේ විසින ඔබේ ලංකාවේ සිටින ඔබේ පවුලේ සියලුම දෙනාත් මේ පිළිබඳව ඉතාමත් හොඳ අවධානයෙන් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි ඇයගෙන් අසා දැනගමු මොකද්ද මේ තත්ත්වය කියලා. මේ දිනවල බොහෝ දෙනෙක් අහන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ තමයි UK ඉමිග්‍රේෂන්ස් වල සිදුවී ඇති නව වෙනස්කම් ILR can indefinite leave to remain සඳහා යෝජනා වී ඇති නව නීති dependent visa සම්බන්ධයෙන් සිදු වෙනස්කම් මොනවාද? දැනට UK වල සිටින අපට මේ වෙනස්කම් බලපාන්නේ කොහොමද? ඉතින් UK immigration law වත්මන් තත්වය පසුගිය වසර කීපය තුළ බ්‍රිතාන්‍ය රජය තම ප්‍රධාන අරමුණක් විදියට net immigration අඩු කිරීම සම්බන්ධයෙන් උනන්දු වෙලා තියෙනවා. ඉතින් ඉමිග්‍රේෂන් රූල්ස් වල විශාල වෙනස්කම් රැසක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් skilled worker visa සඳහා අවශ්‍ය වැටුප් සීමාව වැඩි කිරීම, visa fees සහ immigration health surcharge වැඩි කිරීම, sponsor license ඇති සමාගම් සඳහා දැඩි නීති හඳුන්වා දීම, ස්ටුඩන්ට් වීසා සහ ක්‍යාවක වීසා සම්බන්ධයෙන් නව සීමා පැනවීම. මේ සියලු වෙනස්කම් වල අරමුණ වන්නේ බ්‍රිතාන්‍ය වෙත පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීමයි. කැපිටල් ලීගල් සොලිසිටර්ස් හි ලංකාවේ ශාඛාවේ දුරකථන අංකය මම ඔබට මතක් කරන්නම්. තිරේ දිස්සන දුරකථන අංකය 077යි 127යි 90 99 කියන දුරකථන අංකයට කතා බහ කරන්නට ඔබට අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම
එංගලන්තයේ විසෙන අපේ ශ්‍රී ලාංකිකයින් මේ වන විට මේ ගැටලුවට මුහුණ දීලා සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ලංකාවේ විසෙන පවුලේ දෙමව්පියෝ හොයවා එහෙම නැත්නම් කවුරුන් හෝ මිත්‍රයෙකු හොයවා මේ වැඩසටහන මේ වෙලාවේදී නරඹනවා නම් ඔබට හැකියාව තියෙනවා මේ දුරකථන අංකය උන්ට ලබා දෙන්න කතා කරන්න මේ දුරකථන අංකය ඔස්සේ ඔබට මේ නීති රෙගුලාසි පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්නට හැකියාව අවස්ථාව තියෙනවා. දැන් ස්ටුඩන්ට් වීසා එහෙම නැත්නම් මේ කෙයා වර්කර්ස්ලාට තමයි මේ නීතිමය ගැටලුව බොහොමයක් වෙලාවට බලපාන්නේ කියන කාරණේ පිළිබඳව තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. දැන් මේ සියලුම නීති රෙගුලාසි වෙනස් වෙන්නේ එංගලන්තයේ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව විසින් වෙනස් කරවන්නේ බ්‍රිතාන්‍යයට එන සංචාරකයන් ප්‍රමාණය සංක්‍රමණිකයන් ප්‍රමාණය අඩු කරවන්නට කියලා තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. මේකේ සත්‍යතාවය මොකක්ද? ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවද? එහෙම නැත්නම් මේ නීති රෙගුලාසි මේ වන විට ක්‍රියාත්මක වෙනවාද කියන කාරණේ පිළිබඳව ඔබට යම් කිසි ගැටලුවක් ඇති. අපි දන්නවා බ්‍රිතාන්‍ය වගේ රටකට එහෙම නැත්නම් ලංකාවෙන් විදේශගත වෙන ඕනෑම කෙනෙක්ගේ අනාගත බලාපොරොත්තු වෙන්නේ අනිවාර්යයෙන්ම ඔබේ අනාගතය ඉතාමත් හොඳින් සාර්ථක කරගෙන ලංකාවට පැමිණෙන්නට. එහෙමත් නැත්නම් මේ රටේම ඔබ ස්ථීර පදිංචි ලබා ගන්නට විශේෂයෙන්ම පවුලක් වශයෙන් ඔබ ඔබේ සියලුම දෙනාත් සමගින් විශේෂයෙන්ම කුඩා දරුවන්ද රැගෙන මෙවැනි රටවල් වලට යන්නේ නැවත ලංකාවට අතරමැදදී පැමිණෙන්නට නෙවෙයි අනිවාර්යයෙන් මේ දරුවන්ගේ ඒ කුඩා දරුවන්ගේද අධ්‍යාපන කටයුතු සාර්ථකම නිව කරවාගෙන ඒ රටේම ස්ථිර පදිංචි වෙලා එහෙමත් නැත්නම් ලංකාවට ඇවිල්ලා හෝ ඉතාමත් හොඳ උසස් රැකියාවක් කරන්නට. හැබැයි ඒ අතර මගදී මෙවැනි වූ ගැටලුකාරී තත්ත්වයකට ඔබ මුහුණ දෙනවා නම් පත් වෙලා තිබෙනවා නම් අනිවාර්යයෙන්ම එය ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මං හිතන්නේ මේ වන විටත් ඔබ ඒ ගැටලුකාරී තත්ත්වයට මුහුණ දීලා සිටිනවා නම් මං විශ්වාස කරනවා අද දවසේදී අපි මේ කතා බහ කරන කාරණාව ඔබට ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම චමිලා උඩගෙදර මහත්මිය කියලා කියන්නේ එංගලන්තයේ වෙසෙන කැපිටල් සොලිසිටර්ස් ආයතනයේ හිමිකාරිය කල්මනාකාර අධ්‍යක්ෂකවරයා. ඉතින් ඇයගෙන් ඉතාමත් හොඳ උපදෙස් ඔබට ලබා ගන්නට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ඔබ එංගලන්තයේ මොන ප්‍රදේශයේ වාසය කරත් ඇයව අමතන්නට ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ නීති රෙගුලාසි වෙනස් වෙනවාද නැද්ද? මේවා වෙනස් වෙනවා නම් කොහොමද වෙනස් වෙන්නේ? එහෙම නැත්නම් මේ නීති රෙගුලාසි වලට යටත්ව ඔබට තිබෙන ගැටලුව ඉතාමත් හොඳින් විසඳා ගන්නට හැකි ක්‍රමවේද ගණනාවක් පිළිබඳව ඇය සාකච්ඡා කරන මේ වැඩසටහන තුළදී සහ එතනින් එහාට තවත් බොහෝමයක් කරුණු කාරණායකින් දැනගන්න ඔබට හැකියාව තියෙනවා. මේ දුරකථන අංක වලට ඔබ කතා කරන්න මම නැවතත් මතක් කරන්නම් 077 127 90යි 99 කියන දුරකථන අංකයට ලංකාවේ සිටින කෙනෙකුට එහෙමත් නැත්නම් WhatsApp මාර්ගයෙන් ඔබට හැකියාව තියෙනවා මේ දුරකථන අංකයට කතා බහ කරලා ඔබට වැඩිදුර විස්තර දැන කියා ගන්නට. අපි අයගෙන් අසා දැනගමු කොහොමද මේ ස්ටුඩන්ට් වීසා එහෙම නැත්නම් මේ කෙයා වර්කර්ස්ලාට මේ නීතිය ක්‍රියාත්මක වෙනවාද වෙනස් වෙනවාද සහ ක්‍රියාත්මක වෙන්නට තියෙන නීතියක්ද කියන කාරණේ පිළිබඳව ඇගේ අදහස මොකක්ද කියලා. දැන් අපි බොහෝ දෙනෙක්ට වැදගත් වෙන ඩිපෙන්ඩන්ට් වීසා ගැන බලමු. ඩිපෙන්ඩන්ට් කියන්නේ ප්‍රධාන වීසා හෝල්ඩර්ට අමතරව ඒගොල්ලොත් එක්ක බ්‍රිතාන්‍යයට පැමිණෙන සැමියා හෝ බිරිඳ, සිවිල් පාර්ට්නර්, අන්මැරිඩ් පාර්ට්නර්, දරුවන් මේගොල්ලෝ. ඉතින් පසුගිය කාලේ බොහෝ වීසා කැටගරිස් වලට සිය පවුලේ සමාජිකයන් සමග බ්‍රිතාන්‍යයට පැමිණීමේ අවස්ථාව තිබුණා. නමුත් දැන් එහි විශාල වෙනස්කම් සිදු වෙමින් තියෙනවා. විශේෂයෙන්ම ක්‍රියාවක වීසා 2024 මාර්තු මාසයේ සිට ක්‍රියාවක සහ සීනියර් ක්‍රියාවක වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ගොඩක් පුද්ගලයන්ට පවුලේ සමාජිකයන් රැගෙන ඒමේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. මේක බොහෝ ශ්‍රී ලාංකිකයන්ට බලපාපු වෙනස් වීමක්. නමුත් ඔබගේ පවුලේ සමාජිකයන් මෙම නීතිය ක්‍රියාත්මක වීමට පෙර බ්‍රිතාන්‍යයේ සිටියා නම් සමහර අවස්ථාවලදී ඔවුන්ගේ වීසා දීර්ඝ කිරීමට හැකියාවක් තියෙනවා. ඉතින් එය ඔබගේ පෞද්ගලික තත්ත්වය අනුව වෙනස් වෙනවා. ස්ටුඩන්ට් වීසා සම්බන්ධයෙන් විශාල වෙනස්කම් සිදු වී තිබෙනවා. සාමාන්‍ය මාස්ටර්ස් ඩිග්‍රී එකක් හදාරන සිසුවන්ට දැන් තම පවුලේ සමාජිකයන් බ්‍රිතාන්‍යයට රැගෙන යාමේ අවස්ථාවක් නැහැ. නමුත් PhD, Masters Research වගේ රිසර්ච් කෝසස් කරන සිසුවන්ට තවමත් ඒ අවස්ථාව තියෙනවා. Your UK education journey begins here. Expert student visa support. Email or call us today.
Sri Lankan entrepreneurs, take your business to the UK with the Global Talent Visa. No job offer required. Call us or email us today to get started. හොඳයි. දැන් ඔබ දන්නවා සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට මේ පිළිබඳව බොහෝමයක් කතා බහට ලක් වෙලා තිබෙනවා මේ කාරණය. මේක ආందోලනාත්මක සිද්ධියක් බවට පත් වුණා පසුගිය කාල වකවානු පුලාවටම අපි දැක්කා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා බොහෝමයක් දෙනා මේ පිළිබඳව විවිධ අදහස් මත පළ කරපු අවස්ථාවන් අපි දැක්කා. හැබැයි මේවා ඇත්තද කියන කාරණය පිළිබඳව තමයි අපි දැනගන්නට අවශ්‍ය වෙන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි යම්කිසි මෙවැනි වූ තත්ත්වයකට අපි මුහුණ දෙන විට විශේෂයෙන්ම මේක ලංකාව නෙවෙයි එංගලන්තයේ වගේ රටක අනිවාර්යෙන්ම ඉමිග්‍රේෂන් ලෝ එක අපේ වචනෙන් කියනවා නම් මේක මේ නීති රෙගුලාසි ඉතාමත් ඉක්මනින්ම වෙනස් වෙන රටක්. ඉතින් ඒ නිසාවෙන්ම ඔබ මේ වන විට මේ ගැටලුවට මුහුණ දෙනවා කියලා අපි දන්නවා. ඒ නිසාවෙන්ම සමහර විට ඔබේ එදිනදා කටයුතු වලදී පවා ඔබ මානසික වශයෙන් අවුල් තත්ත්වයකට පත් වෙලා ඇති කියලා අපිට හිතෙනවා. ඉතින් මොකද අපි ඒවා දැක්කේ සමාජ මාධ්‍ය හරහා අපි විමසන විට බලන විට මිනිසුන්ගේ මේ විවිධ අදහස් බලන විට බොහෝමයක් ගැටලු වලට ඔබ මුහුණ දීලා සිටිනවා කියන කාරණේ පිළිබඳව අපිට දැනගන්නට ලැබුණා. ඉතින් ඒ නිසාවෙන්ම තමයි මම මුලින්ම සඳහන් කර ආකාරයට මේ පිළිබඳව මේ කාරණේ පිළිබඳව අපි කතා බහ කරන්නට ඕනේ කියන කාරණය අපි ඉස්මතු කරන්නේ. ඉතින් ඒ නිසාවෙන්ම තමයි මම කලින් සඳහන් කර ආකාරයට කැපිටල් ලීගල් සොලිසිටර්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා චමිලා උඩුගෙදර මහත්මිය මම හිතන්නේ තාමත් සුදුසුම පුද්ගලයා මේ පිළිබඳව කතා බහ කරන්න. විශේෂයෙන්ම අය එංගලන්තයේ ජීවත් වෙන. ඉතින් මම අර කලින් සඳහන් කර ආකාරයට ඔබට හැකියාව තියෙනවා ඇයට දුරකථන ඇමතුමක් ලබා දෙන්නට, ඇයම හමුවන්නට. මම අර කිව්වා වගේම ඔබ එංගලන්තයේ මොන ප්‍රදේශයේ කොහේ හෝ වාසය කරත් ඇයව හමුවන්න ඔබේ තිබෙන මේ නීතිමය ගැටලුවට ඉතාමත් හොඳ විසඳුමක් ඇය හරහා ඔබට ලබා ගන්නට හැකි කියන විශ්වාසය අපිට තියෙනවා. දැන් ගොඩක් වෙලාවට මේ කෙයා වර්කර්ස්ලට තමයි අපි අහලා තියෙන විදිහට මේ ගැටලුවට ගොඩක් අය මුහුණ දෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා කෙයා වර්කර්ස්ලට පසුගිය කාල වකවානුව මට මතක විදිහට 2020 හෝ 21 පස්සේ බ්‍රිතාන්‍යයට ගියපු කෙයා වර්කර්ස්ලට හැකියාව තිබුණා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා සමගින් බ්‍රිතාන්‍යයට පදිංචියට යන්නට. ඒ හරහා ඔබේ දරුවන්ට පාසල් වල ඉගෙන ගන්නට, නොමිලේ අධ්‍යාපනය ලබන්නට මේ සියලුම අවස්ථාවල් ඔබට උදා වුණා කියලා අපි දන්නවා. හැබැයි මේ වෙන විට ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. ඒ නීති රාමු පිළිබඳව තමයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. ඉතින් ඒ නිසාවෙන්ම අපි චමිලා උඩුගෙදර මහත්මියගෙන් දැනගමු කෙයා වර්කර්ස්ලටද මේක වැඩිපුර බලපාන්නේ. එහෙම නැත්නම් කොහොමද අර මම කලින් සඳහන් කර ආකාරයට මේක මේ කුඩා දරුවන්ට එහෙම නැත්නම් පවුලක් වශයෙන් ගත්තොත් බිරිඳ නම් මේ කෙයා වර්කර් කැටගරි එක යටතේ එංගලන්තයට පිටත් වුණේ සැමියාට සහ දරුවන්ට නැවත ලංකාවට පැමිණෙන්නට වෙයිද කියන ප්‍රශ්නාර්ථය එහෙම නැත්නම් සැමියා නම් කෙයාවක කෙනෙක් යටතේ බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වුණේ. ඒ හරහා බිරිඳ සහ දරුවන් මේ වන විට බ්‍රිතාන්‍යයේ රැඳී සිටිනවා නම් ඔවුන්ට නැවත ලංකාවට එන්න වේද? දෙපැත්තටම මේ කතාව තියෙනවා. ඒ කියන්නේ මේ අදාළ කැටගරි එක යටතේ ගිය පුද්ගලයාට පමණද එංගලන්තයේ ඉන්නට පුළුවන් තවදුරටත්? එහෙම නැත්නම් මේ අනිත් පවුලේ සියලුම දෙනාට නැවත ලංකාවට එන්න වේද කියන ප්‍රශ්නේ තමයි ඔබට තියෙන්නේ. අපි දන්නවා මේක ලොකු ප්‍රශ්නයක් පොඩි ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසාවෙන්ම චමිලා උඩුගෙදර මහත්මියකින් අපි දැනගමු එයාට මොනවද මේ පිළිබඳව කියන්න තියෙන කියලා. ඒ වගේම ස්කිල්ඩ් වර්කර් වීසා සම්බන්ධයෙන් තත්ත්වය මීට වඩා වෙනස්. දැනටමත් ස්කිල්ඩ් වර්කර් වීසා හිමියන්ට තම සුදුසුකම් ලබන සැමියා, බිරිඳ හෝ දරුවන් ඩිපෙන්ඩන්ස්ලා වශයෙන් බ්‍රිතාන්‍යයට රැගෙන යන්න පුළුවන්. නමුත් ඉදිරියේදී බ්‍රිතාන්‍ය රජය මේ සම්බන්ධයෙන් සීමා කිරීමට යෝජනා කරලා තියෙනවා. නමුත් මෙම යෝජනා තවමත් නීතිය බවට පත් වෙලා නැහැ. හොඳයි. මම නැවතත් ඔවුන්ගේ දුරකථන අංකය මතක් කරන්නම් 077 127 99 කියන දුරකථන අංකයට කතා බහ කරලා ඔබට වැඩිදුර විස්තර දැන කියා ගන්නට හැකියාව අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම මම කලින් සඳහන් කර ආකාරයට මේ දිනවල එංගලන්තයේ වෙසෙන මේ ගැටලුවට මුල දීලා තියෙන අයට, ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ වැඩසටහන නරඹන ඔබගේ පවුලේ යම් කිසි කෙනෙක් හෝ මේ වෙන විට මේ තත්ත්වයට එංගලන්තයේ මුල දීලා සිටිනවා නම් ඔබට හැකියාව තියෙනවා ලංකාවේ තිබෙන මෙම දුරකථන අංකයට කතා කරලා ඔවුන් වෙනුවෙන් ඔබ කතා
කරලා වැඩිදුර විස්තර දැන කියා ගන්නට. දැන් ස්ටුඩන්ට් වීසා එහෙම නැත්නම් මේ උසස් අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයට යාමට බලාපොරොත්තු වෙන්න හෝ එහෙමත් නැත්නම් මේ වන විට බ්‍රිතාන්‍යයේ වෙසෙන උසස් අධ්‍යාපනය හදාරන අයට තමයි මේ පණිවිඩය. විශේෂයෙන්ම ඔබ දන්නා මාස්ටර්ස් ඩිග්‍රී එක සඳහා බ්‍රිතාන්‍යයට ගිහින් ඉන්න කෙනෙකුට නම් පවුලේ අය රැගෙන යන්නට අවස්ථාවක් නැහැ. හැබැයි PhD සඳහා මේ වන විට අයදුම් කරන්න හෝ එහෙම නැත්නම් මේ විට ඉන්න අයට හැකියාව තියෙනවා. පවුලේ සියලුම දෙනා සමගින් බ්‍රිතාන්‍යයේ පදිංචිය ලබා ගන්නට බ්‍රිතාන්‍යයට යන්නට. ඒ වගේම තමයි ස්කිල් වර්කර්ස්ලාට හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම ඔබේ පවුලේ සියලුම දෙනා සමගින් බ්‍රිතාන්‍යයට යන්නට. ඉතින් මේ කාරණාවන් පිළිබඳවත් අපි මතක් කරන්නට ඕනේ. ඉතින් අපි බලමු චමිලා උඩගෙදර මහත්මිය මේ පිළිබඳව ඇයගේ අදහස් මොනවද කියලා. ILR එහෙම නැත්නම් indefinite leave to remain වෙනස්කම් ගැන අපි දැන් කතා කරමු. මේ දිනවල වැඩිපුරම කතා බහට ලක් වෙන්නේ මේ proposed ILR rules ගැන. ඉතින් දැනට තියෙන නීතිමය තත්ත්වය අනුව skilled worker visa බොහෝ දෙනෙක්ට මේ visa categories වල අවුරුදු 5කින් ILR ලබා ගන්න පුළුවන්. නමුත් UK ගාන්මන්ට් එක විසින් ඉදිරිපත් කර තිබෙන white paper එකේ සඳහන් වන්නේ මේ සාමාන්‍ය අවුරුදු 5ක ක්‍රමය වෙනුවට earn settlement system එකක් හඳුන්වා දෙන්න. එම යෝජනාවට අනුව ගොඩක් පුද්ගලයන්ට ILR ලබා ගැනීමට වසර 10ක් ඉන්න සිද්ධ වෙනවා. නමුත් මෙහිදී ඉතා වැදගත් දෙයක් මතක තබා ගන්න ඕනේ මේක තාම යෝජනාවක් විතරයි. තාම මේක immigration rules විදියට නීතිගත වෙලා නැහැ. ඉතින් earn settlement කියන්නේ මොකක්ද කියලා බලමු. දැනට ILR ලබා ගැනීම සඳහා කාලය ප්‍රධාන සාධකයක් වෙනවා. නමුත් නව යෝජනාවට අනුව කාලය පමණක් නෙවෙයි ඔබ බ්‍රිතාන්‍ය සමාජයට ලබා ඇති දායකත්වයක් සලකා බලන බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කරලා තියෙනවා. ඔබ කොච්චර නීත්‍යානුකූලව හිටියද, ඔබේ රැකියාව, ආදායම, English language ability එක, ඔබ immigration rules උල්ලංඝනය කරලා තියනවද, ඔබගේ සාමාන්‍ය හැසිරීම, මේ සියල්ලම සලකා බලමින් තමයි settlement ලබා දීමේ ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. නමුත් නැවතත් මතක් කරන්න ඕනේ මේක තාම නීතිය බවට පත් වෙලා නැහැ. ඉතින් දැනට බ්‍රිතාන්‍ය රැඳී සිටින අයට මොකද වෙන්නේ කියලා ගොඩක් අය අහනවා. මේක තමයි අපි සලකා බලන්න ඕනේ. අපි දැනට skilled worker visa එකේ බ්‍රිතාන්‍ය රැඳී ඉන්නවා නම් අපිට තාම අවුරුදු 5කින් ILR ලබා ගන්න පුළුවන්ද කියලා ගොඩක් අය අහනවා. ඉතින් මේකට ඇත්තම පිළිතුර තමයි මේක නිශ්චිතව කියන්න බෑ. බ්‍රිතාන්‍ය රජය විසින් transitional arrangements පිළිබඳ සම්පූර්ණ විස්තරය තාම ප්‍රකාශයට පත් කරලා නැහැ. ඒ නිසා සෝෂල් මීඩියාවල පළවන සියලුම වීඩියෝ විශ්වාස කරන්න එපා කියලා තමයි කියන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් immigration rules ප්‍රකාශයට පත් වුණාට පසුව තමයි අපි මේ පිළිබඳව හරියට දැනගන්න පුළුවන්. හොඳයි ඔබ දන්නවා මම කලින් සඳහන් කර ආකාරයට බ්‍රිතාන්‍යය කියලා කියන්නේ ඉමිග්‍රේෂන් ලෝ එක ඉතාමත් සීඝ්‍රයෙන් වෙනස් වෙන රටක්. ඉතින් මේ වෙනස් වීමත් එක්ක ශ්‍රී ලාංකික අපිට මේ ක්‍රමවේදවල් මේ නීතිය කොහොමද බලපාන්නේ කියන කාරණේ පිළිබඳව තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසාවෙන්ම තමයි ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට අද දවසේදී අපි මේ සාකච්ඡාව ඔබට වැදගත් වෙයි කියන කාරණේ පිළිබඳව අපිට හිතුනේ. ඉතින් ඒ නිසාවෙන්ම තමයි Capital Legal Solicitors ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකා චමිලා උඩගෙදර මහත්මියව අපි සුදුසුයි කියලා සිතා මේ විදිහටම සම්බන්ධ කරගන්නේ. මම නැවතත් ඔබට කියන්නේ එංගලන්තයේ විසෙන ශ්‍රී ලාංකික ඔබට ඔබ මේ වන විට මේ ගැටලුවට මුහුණ දෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබට ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට, ඒ පිළිබඳව නීති පිළිබඳව දැන කියා ගන්නට, මේට මේ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් වලට කොහොමද අපි මුහුණ දෙන්නට ඕනේ, මේකෙන් අපි කොහොමද අපි වචනෙන් කියනවා නම් ගොඩ යන්නේ කියන කාරණේ පිළිබඳව ඔබට දැනගන්න ඉන්න හොඳම සුදුසුම පුද්ගලයා වශයෙන් තමයි අපි චමලා උඩගෙදර මහත්මියව ඔබට හඳුන්වා දෙන්නේ. දැන් ILR කියන ස්කිල්
වීසා එක පිළිබඳව අපි කතා බහ කරන්න ඕනේ. ඉතින් මේ කැටගරි එක යටතේ වසර 10ක් ඉන්නට වෙනවා කියලා කාරණේ පිළිබඳව මේ නීතිය වෙනස් වෙලා තියෙනවා. හැබැයි අය කියනවා මේ නීතිය තවමත් නීතිගත කරලා නැහැ. මේක යෝජනාවක් පමණයි කියලා අපි අයගෙන් අසා දැනගමු. කොහොමද මේ කාරණාව සිද්ධ වෙන්නේ කියලා. ඉතින් දැනට ඔබට මොකද්ද කරන්න පුළුවන්? ප්‍රථමයෙන් බිය වෙන්න එපා. ඊපස්සේ දෙවනුව කියන්න තියෙන්නේ සෝෂල් මීඩියා වල ඇති අසත්‍ය තොරතුරු විශ්වාස කරන්න එපා. තුන්වෙනුව ඔබගේ වීසා ස්ටේටස් එක නීත්‍යානුකූලව පවත්වාගෙන යන්න. ඔබ ILR සඳහා සුදුසුකම් ලැබීමට ආසන්න නම් හැකි ඉක්මනින් සුදුසු නීතිමය උපදෙස් ලබා ගන්න. සෑම පුද්ගලයෙකුගේම තත්ත්වය එකිනෙකාට වෙනස්. අවසාන වශයෙන් UK ආගමන නීති ඉතා වේගෙන් වෙනස් වෙමින් පවතිනවා. ක්‍රියාවක සහ බොහෝ ස්ටුඩන්ට් ඩිපෙන්ඩන්ස්ගේ වීසා සීමාවන් දැනටමත්ම ක්‍රියාත්මකයි. නමුත් ILR සඳහා වසර 10ක නව ක්‍රමයයි earned settlement system එක තවමත් යෝජනාවන් පමණයි. ඒ නිසා වර්තමාන නීතිය සහ අනාගත යෝජනා අතර වෙනස තේරුම් ගන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත්. ILR කැටගරි යටතේ වීසා ලබා ගැනීමේදී ඔබ බ්‍රිතාන්‍යයට ලබා දී ඇති දායකත්වය අනිවාර්යෙන්ම බලපානවා කියන කාරණේ පිළිබඳව අය මතක් කරා. ඉතින් මම හිතන්නේ මේ ක්‍රමවේද එහෙමත් නැත්නම් විශේෂයෙන්ම මේ වන විට ඔබ උසස් අධ්‍යාපනය සඳහා හෝ එහෙමත් නැත්නම් කෙයාගිව කෙනෙක් විදිහට මේ වන විට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබට තිබෙන මේ ගැටලුවට අනිවාර්යෙන්ම නිසි පිළිතුරු ලබා ගන්නට ඔබට හැකියාව තියෙනවා. ඔබට අමතන්නට පුළුවන් කැපිටල් ලීගල් සොලිසිටර්ස් ආයතනයේ අධ්‍යක්ෂිකා කළමනාකාර අධ්‍යක්ෂිකා චමිලා උඩගෙදර මහත්මිය. මම දුරකථන අංක ඔබට නැවතත් මතක් කරන්නම් 077යි 127යි 90යි 99 කියන දුරකථන අංකේ ලංකාවේ වෙසෙන ඔබට WhatsApp මාර්ගයෙන් සම්බන්ධ වන්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි එංගලන්තයේ අයගේ සියලුම දුරකථන අංකයන් අපි තිරේ ඔබට දිස් වෙනවා. ඉතින් ඔබට හැකියාව තියෙනවා ඇයට කතා බහ කරලා ඔබට යම් කිසි නීතිමය ගැටලුවකට මේ වෙන විට ඔබ මූණ පානවා නම් මූණ දී තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඊට ඉතාමත් හොඳ නිසි පිළිතුරක් ලබා ගන්නට ඔබට හැකියාව තියෙනවා. සමාජ මාධ්‍ය හරහා කතා බහට ලක් වෙන කාරණාවන් පිළිබඳව කිසිම වගකීමක් නැති කාරණාවන් පිළිබඳව ඔබ අවධානය යොමු කරන්නට එපා කියලා තමයි බ්‍රිතාන්‍යයේ වෙසෙන ඔබට අපි කියන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා ඔබ මේ වන විට ඔබගේ දහසක් බලාපොරොත්තු ගොන්නක් එක්ක බ්‍රිතාන්‍යයට ඔබ යන්නේ ඔබේ අනාගතය සාර්ථක කරගන්නට. ඒ විතරක් නෙවෙයි ඔබේ පවුලේ අනාගතේ, ඔබේ දුවා දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්නට. ඉතින් ඒ නිසාවෙන්ම මේ කාරණාවන් සියල්ලම ඉතාමත් හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්න එක තමයි ඔබේ පරම අභිලාෂය වෙන්නේ. ඉතින් ඒ නිසාවෙන්ම මෙයට සමාජ මාධ්‍යවල තිබෙන කතාබහ එහෙම නැත්නම් මේ විවිධ වූ මතාන්තර කිසිවක් ඔබ ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්නට එපා. අනිවාර්යයෙන්ම ඒ සඳහා ඔබ නීතිමය පැත්ත බලන්න මෙවැනි වූ ආයතනයකට ඔබ කතාබහ කරන්න. විශේෂයෙන්ම චමිලා උඩගෙදර මහත්මිය ඉතාමත් හොඳින් සැදී පැහැදී සිටිනවා ශ්‍රී ලාංකිකයන්ට උදව් කරන්නට. විශේෂයෙන්ම ඔබට මේ ගැටලුව තිබෙනවා නම් අනිවාර්යයෙන්ම මේ තිරේ දිස්සන දුරකථන අංක වලට කතාබහ කරලා ඒව සම්බන්ධ කරගෙන ඔබේ මේ වන විට ඔබට තිබෙන ගැටලුවට ඉතාමත් හොඳ පිළිතුරක් ඇයගෙන් ලබා ගන්නට පුළුවන් වෙයි කියන විශ්වාසය මත තමයි අපි ඇයව සම්බන්ධ කරගන්නේ. ඉතින් එහෙමනම් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ඇයට මේ වෙලාවේදී අපිත් සමග සම්බන්ධ වුණාට. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ විසින අපේ ආදරණීය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට මේ තිබෙන ගැටලුවට ඉතාමත් හොඳ සහනදායී පිළිතුරු ගොන්නක් මේ හරහා අපිට ඔබට ලැබෙන්නට ඇතයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් අද දවසේදී අපි ඇයට නැවතත් ස්තුතිවන්ත වෙන ගමන් The Foreign Employment වැඩසටහනින් අදට අපි ඔබේ නිවසෙන් සමු ගන්නවා. ලබන සතියේදීත් හරියටම මේ වෙලාවට ඔබේ නිවසට මේ බලාපොරොත්තුෙන් ගිහින් එන්නම්. ඔබට සුබ සතියක්. Your UK education journey begins here. Expert student visa support. Email or call us today. Sri Lankan entrepreneurs, take your business to the UK with the Global Talent Visa. No job offer required. Call us or email us today to get started.